32යි 35 යටතේ ලියාපදිංචිලා තියෙන්නේ. ලියාපදිංචි ජොබ් ඕඩර් එකක් තියෙනවා. එකක් නෙමෙයි ගණනාවක් තියෙනවා. ඒ මොන අංශවලද? රියදුරු රැකියාව, ඇග්‍රිකල්චර්, කෙයාගිවර්, හොටෙල් SSW කැටගරි එක යටතේද ඉගෙනගෙන ඉන්න කෙනාට මාස දෙකමාරින් ජපානට යන්න පුළුවන්. මොනවද මූලික සුසුකම් විදිහට බලන්නේ? උපාධිය අනුව එයාට කරන්න පුළුවන් ජොබ් තියෙනවා. වයස කොහොමද බලපාන්නේ? 50 55 දක්වාම අපි ගන්නවා. කාන්තාපිරිමි දෙපාර්ශ්වයෙන් පුළුවන්ද? හවුස් කීපින් ඒක විශාල වශයෙන් අපි ගාව තියෙනවා. ජපානට ගිහලා රැකියාවන් මාරු කරන්න පුළුවන්. මම ගිය මාසෙත් දෙන්නේ ගිහිම රැකියාව මාරු කරා. කොච්චර කාලයකටද වීසා හම්බෙන්නේ? ජපානයට ගිහිලා ජොබ් එක හොයලා දෙනවා කියන එකක් අපි කරන්නේ නැහැ. ෆැමිලි එකේ ඇති ජපානට ගෙන්න ගන්න ඕන කියලා කාර්ය හරි අදහසක් තියෙනවා. ඒ අවස්ථාවක් තියෙනවා. පවුල පිටින්ම ගියාම එක්කෙනෙක් නෙමෙයි වැඩ කරන්නේ. වයිෆ්ටත් ජොබ් එකක් කරන්න පුළුවන්. නීතියෙන් අවස්ථාවක් තියෙනවා. ලැබෙන සැලරි එක මොන වගේද? 4,30,000න් තමයි පටන් ගන්න. කොහොමද වැඩ කරන්න තියෙන්නේ? කාලයත් එක්ක ඒගොල්ලන්ගේ ලක්ෂ 7 8 9 දක්වාම එකට යන්න පුළුවන්. ඔබතුමාලගේ ආයතනයට ආවොත් ජපානයට අරගෙන යන්න ඔබතුමාලා ලෑස්ති. ඒ උගන්වලා පාස් වෙන සියල්ලම ජපානයට එක්කන් යනවා. මොකද අපි ගාව ජොබ් ඕටේ තියෙනවනේ. ජපානයට යන්න කීයක් විතර වියදම් වෙනවා? නොමිලේ උගන්වලා නොමිලේම ජපානය යන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අතේ සල්ලි නැතත් ජපානට යන්න ඕන නම් ඔබතුමාලා ළඟට ආවොත් ඇවිල්ලා ඉගෙන ගන්නයි ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ජපානයට එක්කගෙන යනවා. The Bullet ඉලක්කයටම ද බුලට් එකේ ඔබට අපි අදත් විශේෂ වැඩසටහනක් අරගෙන එනවා. අපි අද සම්මුඛ වෙන්නේ ඔබේ ජපන් හීනේ හැබෑ කරන රාජගිරියේ වින්කා ග්ලෝබල් ආයතනයේ අධිපතිතුමන් කින්ස්ලි අමරතුංග මැතිතුමා ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. කින්ස්ලි අමරතුංග මැතිතුමා මුණ ගැහෙන්න ආවේ වින්කා ග්ලෝබල් ආයතනයේ ඔබට සුපිරි අවස්ථාවක් විවෘත වෙලා තියෙනවා ජපානයට යන්න. SSW කැටගරි එකෙන් මේ වෙනකොට ජපානයට යන්න තියෙන අවස්ථාවන් අතර මේක සුවිශේෂී අවස්ථාවක් සහ අනෙක් පැත්තෙන් ඔබට ජපානයට යන්න තියෙන හොඳම දොරටුවක් මේ විවෘත කරගෙන තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඊට කලින් ඔබතුමාගේ ආයතනය ලියාපදිංචි ආයතනයක්ද? අනිවාර්යයෙන්ම ලියාපදිංචි ආයතනයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ මගේ නම්බර එක 32යි 35 යටතේ ලියාපදිංචිලා තියෙන්නේ. 2026 අවුරුද්දටත් ඒ ලියාපදිංචිය වළංගු වෙලා තියෙනවා. දැන් වසර ගණනාවක් තිස්සේ ලියාපදිංචි ඒ ලෙසම දිගටම පවත්වාගෙන යනවා. කිස්ලි අමරතුංග මහත්මයා දැන් ඔබතුමාට ජපානයට ශ්‍රී ලාංකිකයන් යවන්න ජොබ් ඕඩර් එකක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ මේ ලියාපදිංචි ආයතනයක් නොවුනොත් ජපානය වලට සහ ඒ වගේම අනිත් රටවලට යවන්න හැම අවස්ථාවක් නැහැ ආයතනයකට. ලියාපදිංචි ජොබ් ඕඩර් එකක් තියෙනවා. ලියාපදිංචි ජොබ් ඕඩර් එකක් නෙමෙයි ගණනාවක් තියෙනවා. ඔබතුමාද? ඔව්. කිසිල අපතුමාද දැන් මේ දවස්වල ඇත්තටම ශ්‍රී ලාංකිකයන් ජපානයේ තියෙනවද රැකියාව අවස්ථාවන්? මොකද තත්ත්වය? ඔව් මේ දවස්වල කියලා විශේෂයක් නෙමෙයි හැමදාම තිබ්බ රැකියාව ටික තව ඉදිරියට වැඩි වෙලා තියෙනවා. දැනටත් අපි ගාවත් තියෙනවා සහ නැවත අලුතෙන් 2026 අප්‍රේල් මාසෙදී ලොකු රැකියාව සංඛ්‍යාවක් ලැබීමේ බලාපොරොත්තුව ඇතුව ඉන්නවා. දැනට තියෙන රැකියාව සංඛ්‍යාව ඒ විදිහටම අපේ තියෙනවා. අලුත් ජොබ් ඕඩරයක් අප්‍රේල් මාසෙදී එන්න නියමිතයි. මොකක්ද? ඒක ෆැක්ටරි සහ කම්පැනි ඇතුලේ තියෙන වැඩවලට අදාළව ඒකට අලුතෙන්ම ජපානයේ නීති සකස් වෙමින් පවතිනවා. ඒ නීති ටික එළියට ආපු ගමන් අපි අදාළ ජොබ් ඕඩර් එක අපි ලියාපදිංචි කරනවා. වින්කා ග්ලෝබල් ආයතනයේට ජපානයේ ලැබිලා තියෙන ජොබ් ඕඩර්ස් මොනවද? වින්කා ග්ලෝබල් ආයතනයේ මේ වෙනකොටත් SLBFE ආයතනයේ රෙජිස්ටර් කරපු ජොබ් ඕඩරේට අනුව ජොබ් ඕඩර් එකක් නෙමෙයි කිහිපයක් තියෙනවා. ඒකට අනුව ප්‍රධානම එක තියෙනවා ඔය බරවහන් රීදුරු රැකියාව. ඊට අමතරව ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ තියෙනවා රැකියාව. ෆාම් පැත්තෙනුත් තියෙනවා ක්‍රෝප් පැත්තෙනුත් තියෙනවා. ඊට අමතරව ෆුඩ් සර්විස් කියන කැටගරිය යටතේ තියෙනවා. ඊට අමතරව බිල්ඩින් ක්ලීනින් කියන පැත්තෙන් තියෙනවා. බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කියන පැත්තෙන් තියෙනවා. ජොබ් ඕඩර් රාශියක් අපි ලියාපදිංචි කරලා තියෙනවා මේ වෙනකොට වින්කා ග්ලෝබල් ආයතනය විසින් SLB ආයතනය යටතේ. අපේ රටේ අයට මේ කියන තරමට ඇත්තටම ජපානයේ රැකියාව අවස්ථාවන් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ජපානයේ ඇතුලේ ඉන්න සංඛ්‍යාව සෑහෙන සංඛ්‍යාව සෙනඟ හිටියට මිනිසුන් හිටියට රැකියා කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්න කට්ටිය අඩුයි. දැන් මාස දෙකකට ඉස්සෙල්ලා ජපානයේ විසින් එළි දක්වපු තියෙනවා සංග්‍රහාවක් රජය විසින් නිර්මාණය කරන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් තියෙනවා. ඒවයි බැලුවම හොඳටම තේරුම් ගන්න පුළුවන් සහ මාස දෙකකට ඉස්සෙල්ලා එළියට දාපු එක අනුව වර්තමානයේ රැකියා ලාභින් ජපානට අවශ්‍ය වෙන රැකියා කරන්න පුළුවන් කට්ටියගේ සංඛ්‍යාව ලක්ෂ 12 පැන්නා. මේ ලක්ෂ 12 කොහොමද ෆිල් කරගන්නේ කියන මත තමයි අලුතෙන් රැකියා විදේශිකයන්ට විවෘත වෙන්නේ. ඒ අනුව ලංකාවට ලොකු chance එකක් තියෙනවා. ජපානයේ ශ්‍රම අවශ්‍යතාවයේ ලක්ෂ 12 පැන්නා. ඒ කියන්නේ විදේශිකයන් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය ලක්ෂ 12 පැන්නා. ඒ මොන අංශවලද ඒ රැකියාව අවස්ථාවන් විවර වෙන්නේ? ප්‍රධානම එකක් දැන් අපිට හම්බෙලා තියෙන ජොබ් ඕඩර් අනුව අපිට තියෙනවා බරවහන් ලයිසන් තියෙන කට්ටියට රියදුරු රැකියාව. ඊට අමතරව ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකක් තියෙනවා, කෙයාගිවර් ෆීල්ඩ් එක තියෙනවා, ඊට හොටෙල් ෆීල්ඩ් එකෙන් තියෙනවා. රැකියා කාණ්ඩ 20කට එහා පැත්තෙන් ඒගොල්ලන් යෝජනා වෙනවා සහ අප්‍රේල් මාසෙදී තව අලුතෙන් කැටගරිස් 4ක් විතර එළියට එන්න තියෙනවා. ඒතර අවශ්‍යතාවය වැඩි. එතකොට ඔය SSW කැටගරි එක යටතේද ඔය දොරටු විවර වෙන්නේ? අනිවාර්යයෙන්ම
SSW කැටගරි යටතේ තමයි ඒගොල්ලන් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ. මොකද එතකොට ඒකට අදාළව ජපාන විසින් නිර්මාණය කරපු නීති සහ ඒගොල්ලන් ඉගෙනගෙන එන්න ඕනේ කියලා ඒ නීතිත් එක්ක ඒ පැත්තට ඒගොල්ලන් බර කරලා තියෙනවා. ජපානයේ රැකියාවකට එනවා නම් ඔබේ රටෙන් ශ්‍රමිකයන් එනකොට මෙන්න මේ නීතිමය රාමුව තුල නැත්නම් මෙන්න මේ සුදුසුකම් ටික හදලා එවන්න කියලා ජපානයේ රටවල් වලට දාලා තියෙන කොන්දේසි මොනවද? ශ්‍රී ලංකාවට විතරක් කියලා නෙමෙයි වෙන රටවලින් එනවනේ ජපානට. ඒ ඔක්කොටම අදාළව එකම නීති තමයි ක්‍රියාත්මක වෙන්නේ. වැඩ කරන සේවකයන්ට විදේශිකයන්ට කියලා වෙනම නීති නැහැ. වැඩ කරන කට්ටිය ජපනිස්ලත් එකයි විදේශිකයොත් එකයි. ඇතුල් වෙන්න තියෙන නීතිය සාමාන්‍ය වීසා ප්‍රොසෙස් එකේ යන ඒ නීතිය ඒ විදිහටම තියෙනවා. වැඩට යන SSW හරි නැත්නම් අපි තව ඉන්ජිනියරිං වීසා කියලා කැටගරියක් අපි කරනවා. ඒ දෙකෙන් හරි යනවනම් ඒකට අදාළ සුසුකම් හදා ගන්න ඕන. සුසුකම් තියෙන්න ඕන. හදා ගන්නත් ඕනේ, තියෙන්නත් ඕනේ. මොනවද මූලික සුසුකම් විදිහට බලන්නේ? ඉන්ජිනියරිං වීසා කැටගරියෙන් යනවනම් ඒගොල්ලන්ට ඕන ජොබ් කරන්න බෑ. එයා ඉන්ජිනියරිං වීසා කැටගරි කියන්නේ එයා උපාධියක් ලැබපු එක්කෙනෙක්ට දෙන අවස්ථාවක්. ඒතර එයාගේ උපාධිය අනුව එයාට කරන්න පුළුවන් ජොබ් තියෙනවා. ඒකට අනුව තමයි ඒක හම්බෙන්නේ. උදාහරණයක් විදිහට මම කියන්නම් ඒ තියෙන උපාධියට පිටින් ඒගොල්ලන්ට ගිහිල්ලා වෙන වැඩක් කරන්න බෑ. ඒක ඉස්සෙල්ලා එහෙම කරා දැන් කරන්න බෑ. ඒතර SSW කාණ්ඩය යටතේ අදාළව ස්කිල් එක්සෑම් එකක් ජපානයෙන් දීලා තියෙනවා. ඒ ස්කිල් එක්සෑම් වලට අදාළව ස්කිල් එක කරගත්තා නම් එයා අදාළ අංශයෙන් රැකියාව ගන්න පුළුවන්. මෙතන දැන් බොහෝ දෙනෙක් බලන් ඉන්නවා මේ හිතන් ඉන්නවා මේ ඒ ස්කිල් එක කරාම වෙන එකකට මාරු වෙන්න බෑ කියන එක. එහෙම එකක් නෑ. ලංකාවේ කෙනෙක් ජපානයට යනවා නම් ඒ අදාළ ස්කිල් එක කරලා ගිහිල්ලා ඇත්තටම මේකේ අවුරුද්දකට වැඩි කාලයක් වැඩ කරන්න ඕන. එතකොට ඒ අවුරුද්ද ඉවරුණෙන් පස්සේ එයාට පුළුවන් එයාට වෙන ෆීල්ඩ් එකකට මාරු වෙනවා නම් මාරු වෙන අවස්ථාවක් තියෙනවා අර විදිහටම ස්කිල් එක්සෑම් එක කළා. ඒක ඉතින් ජොබ් මාරු කරගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. දැන් ඔබතුමා කියන ඉන්ජිනියරිං කියන කැටගරි එකට යනවනම් SSW යටතේ යනවනම් මොනවද තියෙන සුසුකම් විදිහට උන් කියන්නේ? SSW වීසා කැටගරියෙන් යනවනම් අනිවාර්යයෙන්ම JFT කියන එක්සෑම් එක ජපාන් භාෂාව සම්බන්ධයෙන් තියෙන JFT එක්සෑම් එක හෝ JLPT 4 කියන ලෙවල් එකෙන් අනිවාර්යයෙන්ම පාස් වෙලා තියෙන්න ඕනේ. ඒ සුසුකම් ඕනේ ලැන්ග්වේජ් එක පැත්තෙන්. ඊළඟට ස්කිල් එක්සෑම් එක තමන් කැමති ජොබ් එකට අනුව ස්කිල් එක්සෑම් එක කරලා පාස් වෙලා තියෙන්න ඕනේ. මේ දෙක තමයි මූලිකම සුසුකම් දෙක. වයස කොහොමද බලපාන්නේ? වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට පස්සේ SSW කැටගරියට එහෙම වයස සීමාවක් නැති වුණාට බඳවා ගන්න ආයතනය විසින් තීරණය කරනවා මොන වයසේ කට්ටිය ගන්නවද කියලා. බොහෝ දුරට ඉතින් අවුරුදු 40ට අඩු වුණා නම් හොඳයි. නමුත් 45 වුණත් යන්න බැරි කියන කතාවක් නැහැ. තමන්ගේ සුසුකම් ඉහළ මට්ටමේ තියෙනවා නම් කතා කරන්න පුළුවන් හැකියාව ඉහළ මට්ටමේ තියෙනවා නම් ඒ වුණත් ඒ වැඩේ කරන්න පුළුවන්. ඩ්‍රයිවිං ජොබ් එකට අපි SSW වලින් ප්‍රධාන වශයෙන්ම කරන එක ඒකෙදි මේ වයස් සීමාව අපි 50 55 දක්වාම අපි ගන්නවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඩ්‍රයිවිං වලට ඒ අවස්ථාව තියෙනවා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම කාන්තාවන්ට තියෙනවා කියාගිව අංශය රැකියාව ටික තියෙනවා ඒ විදිහටම. ඊට අමතරව ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකෙන් තියෙනවා. බොහෝ විට කාන්තාවන්ට කැමති කරන්න හොටෙල් ෆීල්ඩ් එකේ හවුස් කීපින්. ඒක විශාල වශයෙන් අපි ගාව තියෙනවා. ඒකට සුසුකම් හදා ගන්න පුළුවන් නම් බිල්ඩින් ක්ලීනින් කියන කැටගරිය යටතේ හවුස් කීපින් ජොබ් එක මේ වෙනකොටත් අපි සෑහෙන සංඛ්‍යාවක් යවලා තියෙනවා. ඉදිරියටත් ඒ ජොබ් වලට ඒ විදිහටම තියෙනවා. එතන කොහොමද වයස බලපාන්නේ? එතන සාමාන්‍යයෙන් 40ට අඩු නම් ගැටලුවක්ම නැහැ. ඔය හැම ජොබ් එකකටම ජපාන් භාෂා ප්‍රවීණතාවය බලනවද? SSW කාණ්ඩය යටතේ අනිවාර්යයෙන්ම ජපාන් භාෂා ප්‍රවීණතාව විභාගේ සමත් වෙලාම තියෙන්න ඕනේ. ඉන්ජිනියරිං වීසා කැටගරිය යටතේ විභාගේ පාස් නොවුනත් Tamanට කතා කරන්න පුළුවන් හැකියාව Taman සුසුකමක් ලෙස හදා ගන්න ඕනේ. මොකද අපි ජොබ් ලබා දෙන ජපාන් ආයතනනේ. ජපාන් ආයතනයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව ජපාන් භාෂා මට්ටම තියෙන්නම ඕන. දැන් ওই රැකියා කාණ්ඩ අතරේ රියදුරු රැකියාව අවස්ථාවලුත් තියෙනවනේ ජපානයේ. දැන් වින්කා ග්ලෝබල් ආයතනයේ රියදුරු රැකියාව සඳහා මේකට යවලා තියෙනවද? අනිවාර්යයෙන් රියදුරු රැකියාවලට යවලා තියෙනවා. මීට පෙර ඒ කියන්නේ මම කියන්නේ 2025 අවුරුද්දේ සහ 24 අවුරුද්දේ යවපු කණ්ඩායමක් ඉන්නවා. නමුත් ජපානයේ හැමතිස්සෙම නීති අලුත් කරන හින්දා දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන ජොබ් බෝඩයට අනුව SSW කාණ්ඩය යටතේ වීසා හම්බෙලා තියෙනවා ලංකාවේ පළමු වතාවට වින්කා ග්ලෝබල් ආයතනයට රියදුරු රැකියාව. ඒ කියන්නේ SSW රැකියා කාණ්ඩය ඇතුලේ මීට කලින් රියදුරු රැකියාවන්ට ලාංකිකයන් ගියේ නැද්ද ජපානයේ? ලාංකිකයන් මේ වෙනකන් ගිහිල්ලා නැහැ කොහෙන්වත්. මම සෑහෙන උත්සාහයක් අරගෙන ඒක සාර්ථක කරගත්තා. දැන් වීසා අරගෙන තියෙන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන් ලබන සතිය පිටත් වෙනවා. ඒකම තව මාසයක් ඇතුළතදී තව කණ්ඩායමක් පිටත් වීමට ඉන්නවා. ඒගොල්ලන්ගේ වීසාත් හම්බෙලා තියෙනවා. මේ විදිහට කණ්ඩායම් ඉදිරියට දිගටම යවන්න සැලසුම් සාකච්ඡාව තියෙනවා. ඔය SSW කාණ්ඩයේ ජපානයේ රියදුරු රැකියාව සඳහා යන අයට මොනවද තියෙන සුසුකම්? අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් රියදුරු බලපත්‍රයේ තියෙන්න ඕනේ බර වහන අංශය. ඒක තියෙන්න ඕනේ. ඊට අමතරව JFT හරි JLPT හරි එක්සෑම් පාස්
පාස් වෙලා තියෙනවා. රියදුරු බලපත්‍ර කොච්චර කාලයක් පරණ වෙන්න ඕනද? එහෙම ගන්න නැහැ. දැන් රියදුරු බලපත්‍රයක් හම්බෙන්නේ ලංකාවේ ඉන්ටර්නැෂනල් ලෙවල් යන්නේ අපේ ලයිසන්ස් දෙන සිස්ටම් එක. ඒ ලෙවල් එකට අනුව තමන්ගේ අතේ මේ වෙනකොට රියදුරු බලපත්‍රය තියෙනවා නම් ඒක අවුරුදු ගණන් පරණ වෙන්න ඕන කියන එකක් නැහැ. ජපානට ජන රැකියාව කරගෙන ගිහලා මට වෙන රැකියාවකට මාරු වෙන්න ඕන කියලා හිතුනොත් ජපානට ගිහලා රැකියාවන් මාරු කරන්න පුළුවන්ද? ඔව් ජපානයේ ගිහිල්ලා රැකියාව මාරු කරන්න අවස්ථාව තියෙනවා. නමුත් ඒ අවස්ථාව ගන්න නම් ඒ දැන් SSW කාණ්ඩයට දෙන කතා කරමු අපි. ඒකට කතා කරන්නේ දැන් ලංකාවෙන් යන්නේ ස්කිල් එකක් විභාගයක් පාස් කරගෙන යන්නේ. ඒතකොට ඒකට අදාළ රැකියාවනේ හම්බෙන්නේ. ඒතකොට එයාට ගිය රැකියාව කරන්න බෑ නම් අමාරුයි නම් මොනවා හරි ප්‍රශ්නයක් ඉඳන් මට මේ රැකියාවේ මාරු වෙන්න ඕනේ කියලා කිව්වොත් අපිට කතා කරොත් අපෙන් ගියේ කෙනෙක් නම් අපි අවස්ථාව උදා කරලා දෙනවා. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම අදාළ ස්කිල් එක්සෑම් එක ජපානයේදී ලියන්න ඕනේ. එහෙම ලියා ගන්න බැරි කට්ටියට ඒ රැකියාව කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් මාරු කරන්න කොහෙන්වත් බාධාවක් නැහැ ස්කිල් එක කරනවා නම්. අපි බොහෝ දෙනෙක්ට මේ යන කට්ටියට උනන්දු කරනවා ඔයගොල්ලන් එක ස්කිල් එකක් කරලා නවතින්න එපා. අනිවාර්යයෙන්ම තමන් කැමති ෆීල්ඩ් දෙකක් හෝ තුනක් තියෙනවා නම් ඒ ස්කිල් එක්සෑම් ලංකාවේදීම කරගෙන යන්න කියලා. මොකද ජපානයට ගිහිල්ලා තමන්ට අවස්ථාවක් නැති වුණොත් මේ ස්කිල් එක්සෑම් එක කරන්න කාලය වෙලා කරගන්න බැරි වුණොත් වේලාසිනී ලංකාවෙන් යන් ඉස්සෙල්ලා කරලා තිබුණොත් අන්න ඒක මාරු කරගන්න ඉතාලම ඉක්මනින් ඒක කරලා දෙනවා වැඩි. එහෙම තමයි මාරු කරන්න අවස්ථාව තියෙන්නේ. දැන් අපි මේ මම ගිය මාසෙත් දෙන්නේ ගිහිම රැකියාව මාරු කරා. ඒගොල්ලන්ට ඒ සැලරි සමානට මදි කියන කට්ටිය ඉන්නට වැඩි පැත්තට තියෙන එකක් බලලා ඒ වෙලාවේ මාරු කරලා දෙනවා. මේ යන කට්ටියට කොච්චර කාලයකටද වීසා හම්බෙන්නේ? SSW කාණ්ඩයෙන් අනිවාර්යයෙන්ම රැකියාව වලට යන කට්ටියට අවුරුද්දේ වීසා එක අවුරුදු 5ක් දක්වා දික් වෙනවා. දෙවෙනි ස්ටෙප් එක තියෙනවා තව අවුරුදු 5ක් දික් වෙනවා. ඒ විදිහට තියෙන්නේ. උපරිම අවුරුදු 10යි ඉන්න පුළුවන්. නෑ 10 උපරිම නෙමෙයි. ඉන්නවනම් ඉන්න පුළුවන්. නමුත් SSW කියන කාණ්ඩයට තේ ඉන්න පුළුවන් 10යි. ඊට පස්සේ ආයෙ නැවත වීසා එක වෙන කැටගරියකට මාරු කර ගන්නවා. වෙන කැටගරිය කියන්නේ වීසා කැටගරියකට මාරු කර ගන්නවා. ජපානයේ ගිහිල්ලා දැන් ඔය ජොබ් එක කරන අතරතුර මට ආයි ලංකාවට එන්න නෙමෙයි ලංකාවේ ඉන්නේ ජපානයට ගෙන්න ගන්නවා. මගේ ෆැමිලි එකේ ඇති ජපානට ගෙන්න ගන්න ඕන කියලා කාර්ය හරි අදහසක් තියෙනවනේ. ඒ අවස්ථාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. SSW කාණ්ඩයටත් ඒ අවස්ථාව තියෙනවා. ඉංජිනේරිං වීසා කාණ්ඩයටත් ඒ අවස්ථාව තියෙනවා. SSW කාණ්ඩයටත් අනිවාර්යයෙන් මෙයා අවුරුදු 5කට පස්සේ තමයි එයාට ඒ අවස්ථාව උදා වෙන්නේ. එතකන් එයාට තනියෙන් තමයි ඉන්න වෙන්නේ. අවුරුදු 5කට පස්සේ එයාට ගෙන්න ගන්න අවස්ථාව හම්බ වෙනවා. ෆැමිලි එක පිටින් ජපානයේ ගිහිල්ලා ජීවත් වෙන්න හොඳ රටක්ද? අනිවාර්යයෙන්ම බහුතරයක් ජපානට යන්න බලාපොරොත්තු වෙන්නේ ඉංජිනේරිං වීසා කැටගරියට ඒ අවස්ථාව උදා කර ගන්න පුළුවන් හින්දා. පවුල පිටින්ම ගිහිල්ලා ජීවත් වෙන්න. ඔව්. ජීවන වියදේ මෙහෙම උපය ගන්න ප්‍රමාණය හිම ඇද්ද පවුලක් පිටින් ජපානට ගිහිල්ලා ජීවත් වෙන්න. හොඳටම ඇති. දැන් පවුල පිටින්ම ගියාම එක්කෙනෙක් නෙමෙයි වැඩ කරන්නේ. දෙන්නේ කෝ තුන් දෙනෙක් වැඩ ගන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙම පුළුවන්ද? එහෙම පුළුවන්. මම වයිෆුයි දරුවෝ දෙන්නයි මම ජපානට ගෙන්න ගත්තොත් වයිෆ්ටත් ජොබ් එකක් කරන්න පුළුවන්ද? නීතියෙන් අවස්ථාව තියෙනවනේ. අනිවාර්යයෙන් වැඩ ගන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔබ මේ අවස්ථාවන් ටික උදා කරගන්න නේ. ආයි ලංකාවේ ලත වෙවි ඉන්න එපා නේද? ඔව් අනිවාර්යයෙන්ම ෆැමිලි පිටින් යන්න හරි තනියෙන් යන්න හරි ඉන්නවනම් අදහසක් හරි ආවනම් ඒ අදහස අපිට දන්නන්න කරන්න ඕන වැඩපිළිවෙල මුලින්දම කියලා දෙනවා කොහොමද කරන්න ඕන කියලා. වැඩි කාලයක් නෑ. ඉගෙනගෙන යන්න කැමති එක්කෙනාටත් අනිවාර්යයෙන්ම මාස 7ක් යනකොට ජපානයට යන්න පුළුවන්. ඉතින් ඉගෙනගෙන ඉන්න කෙනාට මාස 2කමාරෙන් ජපානයට යන්න පුළුවන්. ඕක තමයි හොඳම අවස්ථාව. හොඳම අවස්ථාව. දැන් SSW කැටගරි එකකින් හරි ඉංජිනේර වීසා කැටගරි එකකින් හරි ඔබතුමාලා ශ්‍රී ලාංකිකයන් ජපානට අරගෙන යන්නේ ජොබ් එකටමද නැත්නම් ජපානට අරගෙන ගිහලා ජපානයේදී ජොබ් එක හොයලා දෙන ක්‍රමවේදයක් තියෙන්නේ. මොකක්ද ඇත්තටම ඔබතුමාලගේ ආයතන වෙන්නේ? අපි කරන ක්‍රමවේදය ගැන කියන්නම්. හේතුව අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් විදිහට අපිට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයට තමයි අපි ගෙනියන්නේ. එතකොට දැන් ඉංජිනේරිං වීසා කැටගරිය යටතේ හරි SSW වීසා කැටගරිය යටතේ හරි ජපානයට ජොබ් එකට යනවා නම් ඒ යන්නේ ඊට පහුවෙන්දී තමයි වැඩ කරන්න පුළුවන් විදියට. දැන් අද ජපානට ගොඩ බැස්ස නම් එතන ඉඳන්ම ජපානයේ ආයතනයක රැකියාව තියෙන ඉඳ තමයි අපි එකගෙන යන්නේ. සහ ඒකට අදාළව ඇග්‍රීමන්ට් එක සයින් කරලා ඒ විදිහට තමයි එක්කන් යන්නේ. එහෙම නැතුව ජපානයට ගිහිල්ලා ජොබ් එක හොයලා දෙනවා කියන එකක් අපි කරන්නේ නැහැ. එහෙම කරන ආයතන තියෙන්න පුළුවන්. ඒක අපි වැරදි කියනව නෙමෙයි. නමුත් ඒ ක්‍රමවේදී අපි ගාව නැහැ. මෙහෙන් එක්කෙනෙක් යන්නෙම ජපාන් ආයතනයක රැකියාව තියෙනවා ගිහිල්ලා ඊට පහුවෙන්දාම වැඩ. දැන් සමහරලාට එහෙම රැකියාවක් එහෙ ගිහිල්ලා හොයලා දෙනවා කියලා කිව්වොත් Tamanට කොච්චර කාලයක් රැකියාව නැතුව ඉන්න වෙයිද කියන එක වීදම් කරලානේ යන්නේ. වීදම් කරලා ගිහිල්ලා මාස ගණන් 2 3 4 5 දින දේ කාලා වෙන දේ බලන් ඉන්න විදිහට යවන්නේ නැහැ. දැන් එහෙම ඒවා අපිට අත්දැකීමින් තියෙනවනේ. රැකියාව දෙනකන් කන්න බොන්න දීලා තියාගන්න ඒවා තියෙනවා. ඒක වැරදි ක්‍රමයක් නෙමෙයි. නමුත් ඒ ක්‍රමවේදයට අපි කරන්නේ අපි යන්නේ ඊට පහුවෙන්දාම වැඩ කරන්න පුළුවන් විදිහ තමයි එකන්නේ. සාමාන්‍යයෙන් කොච්චර කාලෙකින් SSW කැටගරි එක යටතේ ওই සුදුසුකම් ටික තියෙනවා නම් වීසා එකක් අරගෙන ජපානට යන්න පුළුවන්ද? තමන්ගේ අතේ තියෙනවා නම් ඒ සුදුසුකම් ටික අනිවාර්යයෙන්ම මාස 2ක් 2කමාරක් ඇතුළතදී ජපානයට යන්න පුළුවන් අවස්ථාව අපි උදා කරලා දෙනවා. මාස 2කමාරක තමයි උපරිම කාලය කියන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා වීසා හම්බ වෙනවා. ඒ සාමාන්‍යයෙන් SSW කාණ්ඩය යටතේ ජපානයට මේ වෙලාවේ රැකියාවකට යන කෙනෙකුට ලැබෙන සැලරි එක මොන වගේද? කොහොමද වැඩ කරන්න තියෙන්නේ? SSW යටතේ අනෙක් කෙනෙක්ට ජපානය විසින් නියම කරපු සැලරියක් තියෙනවා. ඒකට අඩුවෙන් ඇග්‍රීමන්ට් සයින් කරන්න බෑ. ඒතකොට ජපානයේ දැලා තියෙන
රූල් එක. ඒක සාමාන්‍යයෙන් yen 1,80,000ට වැඩි yen වලින් කිව්වොත්. LKR වලින් කිව්වොත් සාමාන්‍යයෙන් 4යි අඩුම. 4ට වැඩි මිසක අඩු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ජොබ් එකකට හම්බෙන සැලරිය SSW කාණ්ඩය යටතේ යනකොට. ඒක ඩිපෙන්ඩ් වෙනවා ජොබ් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් අර මම ඉස්සෙල්ලා සඳහන් කරේ හවුස් කීපින් ජොබ් එකට 4,30,000න් තමයි පටන් ගන්න. කෙයාගිවත් 4,04,000න් තමයි පටන් ගන්න. ඇග්‍රිකල්චර් ජොබ් වලටත් එහෙමද වැටුප? ඇග්‍රිකල්චර් එකේ ජොබ් එකත් පටන් ගන්න ඒ වැටුපෙන් තමයි. නමුත් අර යන ඒගොල්ලන් කරන කාලය වැඩ කරන කාලයත් එක්ක ලොකු සැලරි එකකට යන්න පුළුවන්. බර වාහන රියදුරන්ට කොහොමද ලැබෙන වැටුප? බර වාහන රියදුර රැකියාවට අනිවාර්යයෙන්ම 5,05,000න් තමයි සැලරිය පටන් ගන්න. නමුත් 5 කියන එක ලිමිට් එක ඇවිල්ලා බේසික් සැලරි එක. එතනින් නවතින්නේ නැහැ. ඒගොල්ලන්ගේ සුසුකම් සහ ඒගොල්ලන්ගේ කාලයත් එක්ක ඒගොල්ලන්ගේ 7, 8, 9 දක්වාම ඒකට යන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා. දක්ෂතාවය සහ කැපවීම අනුව සැලරි එක ඉහළ තැනකට අරගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. තමන් වැඩිපුර කාලයක් වැඩ කරන්න කැමති නම් තමන්ට අවස්ථාව උදා වෙනවා. අමතර කාලේ වැඩ කරනකොට වෙනම පඩි හම්බ වෙනවා. ඒකත් එක්ක ඉතින් ලොකු සැලරියකට යන්න පුළුවන්. ඒකත් එක්කම බර වාහන රීදුරු රැකියාවට ඇතුල් වෙන එක්කෙනාට ප්‍රොසෙස් එකක් තියෙනවා ලයිසන් එක ජපානයෙන් ගන්න. ඒ ප්‍රොසෙස් එක කම්ප්ලීට් වුණාම අනිවාර්යෙන් පඩිය වැඩි වෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට දැන් ලංකාවේ බර වාහන රීදුරු ලයිසන් එක අපිට ෆස්ට් ටයිම් හම්බ වෙනවනේ. එකපාරෙන් බර වාහන රීදුරු ලයිසන් එක ගන්න පුළුවන් සාමාන්‍ය ලයිසන් එක තියෙන එක්කෙනාට. ජපානයේ සිස්ටම් එක අනුව ඒක ස්ටෙප් 3කින් යන්නේ. තමන්ගේ ලයිසන් එක ගන්න පඩිය වැඩි වෙනවා. දැන් ලංකාවේ බර වාහන ලයිසන් එකකින් ජපානයට ගිහිල්ලා උන්ට රැකියාව කරන්න පුළුවන්ද? නැත්නම් ඉස්සෙල්ලා ලයිසන් එක ගන්නවද? ඩ්‍රයිවිං ජොබ් එකට රීදුරු රැකියාවට තමයි ගෙන්න ගන්නේ. නමුත් ජපාන් ලයිසන් එක අතට ගන්නකම් වාහනෙට නගින්න හම්බෙන්නේ නැහැ. එතකන් කම්පැනි ඇතුලේ වැඩ කරනවා අත්උදව්කාරයෙක් විදියට. එයා ලයිසන් එක කොච්චර ඉක්මනට ගන්නවද ගත්ත දවස් ඉඳන් එයාට වාහනයට නගින්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි ක්‍රමවේදය. දැන් ඔබතුමා කියපු සියලු රැකියා අවස්ථාවල් වලට යන්න මේ වෙලාවේ ලංකාවේ ඔබතුමාලගේ ආයතනයේ සම්මුඛ පරීක්ෂණ පවත්වනවද? කවුරු හරි එන්න සූදානමක් වෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ? ඕන වෙලාවක සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. නමුත් මේගොල්ලන් සුසුකම් හදාගෙන තියෙන කට්ටියට මේ ක්‍රමවේදය ඉක්මන. තමන්ගේ සුසුකම් ටික හදාගෙන නැත්නම් ඒකට වෙනම අවස්ථාවක් තියෙනවා අපි ගාව. ඒකට පන්ති වල සම්බන්ධ වෙන්න පුළුවන්, ජපාන් භාෂාව ඉගෙන ගන්න පුළුවන්, ස්කිල් එක්සෑම් එකට ඉගෙන ගන්න පුළුවන්. ඒ විදිහට ගියාම අවසානයේදී ජපානයට එක්කන් ගිහලා තමයි නවතින්නේ. ජපාන් භාෂා ප්‍රවීණතාවයේ කාට හරි නැත්නම් ඔබතුමාලා ඒ ප්‍රවීණතාවය හදන්න උදව් කළා දෙනවද? නැත්නම් ජපාන් විභාගයක සමත් කරන්න උන්ට මඟ පෙන්වීමක් කරනවද? අනිවාර්යයෙන්ම ඒගොල්ලන් අපිත් එක්ක සම්බන්ධ වුණොත් ඒගොල්ලන්ගේ ජපාන් භාෂා ප්‍රවීණතාවයේ පාස් වෙන විදිහට අපි අදාළ එක්සෑම් වලට වාඩි වෙන්න පුළුවන් විදිහට උගන්වනවා. ඒ උගන්වලා පාස් වෙන සියල්ලම ජපානයට එක්කන් යනවා. ඒගොල්ලන්ට විභාගේ පාස් වෙලා පැත්තකින් තියන කතාවක් නැහැ. මොකද අපි ගාව ජොබ් බෝඩ් එකේ තියෙනවනේ. අපි ජොබ් බෝඩ් එකේ තියෙනවා නම් අපිට ඒ ජොබ් දෙන්න පුළුවන් වෙනවනේ. ජොබ් බෝඩ් එකක් ගේනවා කියන්නේ ජොබ් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි ජොබ් බෝඩ් එක ගෙනල්ලා තියෙන්නේ ඒ ජොබ් දෙන්න පුළුවන් හින්දා. ඉතින් අපි ලංකාවේ ඉන්න කට්ටියට කියන්නේ පුළුවන් ඉක්මනට තමන්ගේ ජපාන් භාෂාව දැනුම හදාගන්න ස්කිල් එක්සෑම් එක පාස් වෙන්න. ඒ පාස් වෙන සියල්ලටම රැකියාව දෙනවා. ඒකේට කාට හරි මේ වෙලාවේ ජපාන් භාෂා ප්‍රවීණතාවය නැත්තම් ස්කිල් එක්සෑම් එක සමත් වෙලත් නැත්තම් ඔබතුමාලගේ ආයතනයට આવොත් ජපාන් භාෂා ප්‍රවීණතාවය සමත් කරවලා ස්කිල් එක්සෑම් එකත් සමත් කරවලා ජපානයට අරගෙන යන්න ඔබතුමාලා ඇස්සි. ඔව් අනිවාර්යයෙන් මේක මගේ රාජකාරිය සහ මම කරන්නේ ඒක තමයි. මම මොකද මෙහි ආයතනය වගේ මගේ ජපානයේ ආයතනයක් තියෙනවා. දෙපැත්තෙම අපි කෝඩිනේට් කරනවා. මෙහි අනේගොල්ලන් අපි එහෙ ගිහලා අතාරින්නේ නැහැ. යන්නේ කෙනා ඒ වගකීම ගන්න ඕනේ. ඒතර යන්නේ කෙනාට එහෙම ගිය ගමන් වැඩ කරගන්නත් බෑනේ. ඒකට තමයි මගේ ආයතනයේ ජපානයේ පිහිටුවලා තියෙන්නේ. මේ ස්ථානයේ ඔබතුමාලා ජපාන් භාෂාවත් උගන්වනවා. ජපාන් භාෂාවත් උගන්වනවා. ඔබතුමාලා SSW කාණ්ඩයන්ට මේනකොට ශ්‍රී ලාංකිකයන් ජපානට යවලා තියෙනවා. අනිවාර්යයෙන්ම යවලා තියෙනවා. කෙයාගි වංශයෙන්, ඇග්‍රිකල්චර් වංශයෙන් මෑත කාලේ ඩ්‍රයිවිං එක. ඒක කවුරුත් මේ වෙනකොට යවලා නැහැ. මම විතරයි යවලා තියෙන්නේ. ඒකෙන් යවලා තියෙනවා. ඉදිරියටත් ඒ දැන් වීසා ඉල්ලලා තියෙන කට්ටියගේ වීසා ටික ලැබෙමින් පවතිනවා. ඒවත් ඒ විදිහටම ඉස්සරහට සිද්ධ වෙනවා. ජපානයට යන්න කීයක් විතර වියදම් වෙනවද? වියදම් වෙන ගාන අනිවාර්යයෙන්ම SLBF ආයතනයේට යටත්ව තමයි අය කිරීම තියෙන්නේ. ඒ නියම කරපු ගණන් SLBF වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ ගාන තමයි ගෙවලා යන්නේ. එතනින් එහා අර ගණන් මේ ගණන් කියලා මොකුත් නැහැ. එහෙම නැහැ. කෙනෙකුට ජපානට යන්න අදහස තියෙන්න පුළුවන්. හැබැයි අතේ සල්ලි නැති වෙන්න පුළුවන් නේ. ඒ වගේ අයට බැංකු ණය පහසුකම් ලබා ගන්න හරි වෙන ක්‍රමවේදයන් ඔවුන්ට සපයා ගන්න හරි ඔබතුමාලා ආයතනයක් විදිහට උදව් කරනවා. අනිවාර්යයෙන්ම සල්ලි නැත්නම් ඒකට වැඩ පිළිවෙල අපි ගාව තියෙනවා. සල්ලි නැති කට්ටියට ලෝන් එක තියෙනවා. රජයෙන් දෙන ලෝන් එකක් තියෙනවා. රජයෙන් දෙන ලෝන් එක ගන්න බැරි කට්ටියට වෙනම ලෝන් ඇරේන්ජ් කරලා ඒ යන්න අවස්ථාව හදලා දෙනවා. අලුත්ම වැඩ පිළිවෙල තමයි ඉගෙන ගන්නත් සල්ලි නැත්නම් ඒකත් අපි දරනවා. ඒ විදිහමත් අපි දරනවා. අවසානයේ ජපානයට ගිහිල්ලා වැඩ කරලා ගෙවන්න පුළුවන් විදිහට අපි ස්කීම් එකක් හදලා තියෙනවා. ඒක ලොකු අවස්ථාවක්. ජපාන් භාෂාව ඉගෙනගෙන ජපානයට නොමිලේම යන්න. අතේ සල්ලි නැතත් ජපානට යන්න ඕන නම් ඔබතුමාලා ළඟට ආවොත් ජපාන හිනේ හැබැයි කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මුදල් නැති වුණත් ජපානයට යන්න පුළුවන්. එන්නයි ඕනේ නේ. එන්නයි ඕනේ. ඇවිල්ලා ඉගෙන ගන්නයි ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ජපානට එක්කගෙන යනවා. දැන් සමහර වෙලාවට දරුවෝ ඉන්න පුළුවන් ගම්වල
O level අසමත් වෙලා A level අසමත් වෙලා. හැබැයි තමන්ගේ ජීවිතයේ දිරන්න රටකට යන්න ඕන. හැබැයි නිවැරදි මඟ පෙන්වීමක් නැහැ. එහෙම මඟ පෙන්වීමක් නැති දරුවන්ට යන්න අවශ්‍යතාවය තියෙන දරුවන්ට ඔබතුමාලගේ ආයතනයට කතා කරොත් සම්බන්ධ වුණොත් අවස්ථාව විවර කරලා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ සමත් වුණත් හරි නැතත් හරි දැනට රැකියාවක් නොකර කල්පනා කර ඉන්නවා නම් වින්කා ග්ලෝබල් ආයතන කතා කරන්න. ඒ වගේම උසස් පෙළත් විභාගය අවසන් කරලා ගෙදර ඉන්නවා නම් ජපානයට යන්න සිහිනයක් තියෙනවා නම් අනිවාර්යයෙන් වින්කා ග්ලෝබල් ආයතනයට කතා කරන්න. අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මෙන්න මේ රැකියා පුරප්පාඩු ටික ෆිල් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ ලොකු අවස්ථාවක් ජපානයෙන් දීලා තියෙනවා. මේකට අදාළව අපි ඒ සියල්ලම නොමිලේ උගන්වලා නොමිලේම ජපානය යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එහෙම සම්බන්ධ වෙන කැමති නම් මේ තිරේ ඩිස්ප්ලේ වෙන නම්බරයට කතා කරන්න. අපි ඒකට ඔයගලන්ට අවස්ථාව උදා කරලා දෙනවා. කාන්තා පිරිමි දෙපාර්ශ්වයට අවස්ථාව තියෙනවද? කාන්තා පිරිමි දෙපාර්ශ්වයට මේ අවස්ථාව තියෙනවා. ඒ එන කෙනාට ඔබතුමාලා ඔය අයගේ මූලික සුදුසුකම් පරීක්ෂා කරලා මෙන්න මේ ජොබ් එකට ඔයා හොඳ මෙන්න මේ ජොබ් එකට ඔයා යන්න මේකට ඉක්මනට යන්න පුළුවන් කියලා ඒ මග පෙන්වීම නිරන්තරයෙන් කරනවානේ. ඔව් ඒ මග පෙන්වීම නිරන්තරයෙන් කරනවා. Tamanට තියෙන සුදුසුකම් මොනවද කියන අපි ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරනවා. ඒ පරීක්ෂණයෙන් එයා සුදුසුකම් ලබනවා නම් එයාට මුදල් නැහැ කියලා කිව්වොත් නොමිලේම ජපාන යන්න අවස්ථාව අපි හදලා දෙනවා. දැන් ඔය කියන විදිහට කාට හරි අතේ සල්ලි නැතත් තිබුණාද ජපානට යන්න ඕන කියලා අදහසක් තියෙනවා ඔබතුමාලගේ ආයතන ඇවිල්ලා ජපානට යන්න කාටද කතා කරන්න ඕන කොහොමද සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕන? හොඳ ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් පසුබට වෙනවා අතේ සල්ලි නැහැ ජපානට යන්න. ජපානට යන්න වියදමක් තියෙනවා. මේ වියදම තමන්ගේ අතේ සල්ලි නැත්නම් හිතේ ඉන්න අවශ්‍ය නැහැ. තිරේ ඩිස්ප්ලේ වෙන මේ නම්බර්ස් වල කතා කරන්න. ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. මට ජපානයේ ඉන්න වෙලාවට සමහරට ලෝකල් නම්බරේ වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ඒ නම්බරේ WhatsApp තියෙනවා. ඒ WhatsApp නම්බරේට කතා කරන්න මම ඕන වෙලාවක ආන්සර් කරනවා. ඔව් මේ තිරේ ඩිස්ප්ලේ අංකයට කතා කරපුත් හරිනේ. මේ තිරේ අංකයට කතා කරන්න. ඒකේ WhatsApp තියෙනවා. ඒ WhatsApp නම්බරයට කතා කරන්න. මට ඒ අවස්ථාවෙම සම්බන්ධ වෙන්න බැරිනොත් මම අනිවාර්යයෙන් මේකට රිප්ලයි එක දෙනවා. ඇවිල්ලා කතා කරන්න ඕන කියලා හිතනවා නම් මේ ආයතන ස්ථාපිත කරලා තියෙන තැනත් අපි කියමු. ඇවිල්ලා එහෙම කතා කරන්න ඕන නම් රාජගිරියට එන්න. රාජගිරි හන්දියේම තමයි තියෙන්නේ. ආයතනේ වින්කා ග්ලෝබල් ආයතනය කියලා ඔයගලන්ට වෙබ්සයිට් එකේ සර්ච් කරන්නත් පුළුවන්. FB එක සර්ච් කරන්නත් පුළුවන්. මග පෙන්වීම තියෙනවා එතන. ඒකට අනුව එන්න. ඇවිල්ලා කතා කරන්න. ආයතනේ සැදී පැහැදී ඉන්නවා. එන සියලු දෙනාම පදවගෙන රැකියාවලට යවන්න. හොඳ අවස්ථාවක්. සල්ලි නැහැ කියලා හරි මම ළඟ දැනුම නැහැ කියලා හරි ඔබ පසුතැවිලි වෙන්න එපා. එන්න වින්කා ග්ලෝබල් ආයතනයට සූදානම් කින්ස්ලි අමරතුංග මැතිතුමා දතුරු කණ්ඩායම ඔබේ ජපාන් රැකියා හිමිය සැපය කරලා දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි කින්ස්ලි අමරතුංග මැතිතුමා. අද ද බුලට් එකේ එකතු වෙලා මේ පිළිබඳව දැනුවත් කළාට අපි තව දවසක මුණ ගැහෙමු. අනිවාර්යයෙන්ම අවස්ථාව තියෙනවා. ජපානය යන්න කැමති සිටිවිල්ලක් තියෙන ඒගොල්ලන් අනිවාර්යයෙන්ම වින්කා ග්ලෝබල් ආයතන කතා කරන්න අවස්ථාව උදා කරලා දෙනවා අනිවාර්යයෙන්ම. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි. අයිබෝන්. අයිබෝන්. බොහොම ස්තුතියි. The Bullet. ජපානයේ රැකියාවකට යන්න හරිම තැන මෙන්න. සල්ලි ඇතත් නැතත් එන්න. වින්කා ග්ලෝබල් ඉන්ස්ටිටියුට් රාජකිරිය. SSW වීසා යටතේ රැකියා කාණ්ඩ රැසක්. බරවාහන රියදුරු, සාත්තු සේවා, හවුස්කීපින්, කෘෂිකර්මය, හෝටල් ශ්‍රේෂ්ඨ යටතේ රැකියා රැසක්. වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න. වින්කා ග්ලෝබල් ඉන්ස්ටිටියුට් රාජකිරිය. 077 719 3320 0.717 The Bullet. ඉලක්කයටම